හයි ඔන්න අද බ්ලොග් එකේ මම ඔයාලව එක්ක යන්නේ අපි උඩට ගිහින් ලංකාවේ තියෙන උසම තැනට පිදුරු තලාගල කන්ද බලන්න. ගොඩාක් සීතලයි. අනිතාන ලංකාවේ උසම තැන හින්දා වෙන්නේ නැති මෙච්චර සීතල. ගොඩාක් නීදුම තියෙනවා. ඒ කියලා නේ උනාට ගොඩාක් සෙනගත් ඇවිල්ලා ඉන්නවා මං හිතන්නේ. මේක ඇත්තට වෙනම ෆීලිං එකක්. ඉතින් මේ වෙලාවෙදී නම් නීදුමත් එක්ක පින්න ගතියකුත් එනවා. ඉතින් දැන් ගොඩාක් සීතලයි ඉතින් මේ වෙලාවේ. අපි ඉන්නේ ලංකාවේ උසම තැන. ඒ කියන්නේ මේ උසම තැන නම් මෙන්න මේක තමයි උසම පන්සල. සිළුමිණ සෑවෙහෙර තමයි එහෙනම් ලංකාවේ උසම පන්සල. අපි ටිකක් එහාට ගිහිල්ලා බලමු. ලංකාවේ highest point එක මෙතනත් ලංකාවේ උසම තැන තමයි. මෙතන point එකකුත් තියනවලු. අපි ගිහින් බලමු. ඔන්න මං කියවනේ highest point එක ගාවට එනවා කියලා. ඔන්න මේක තමයි ලංකාවේ තියෙන උසම තැන. ඔන්න මේ ගල මේක තමයි මං කෝ highest point එක. ඔන්න දැන් අපි උසම තැන ඉඳලා තා ටිකක් එහාට යන් ගිහිල්ලා බලමු. මොනවද බලන්න තියෙන්නේ කියලා. මං හිතන්නේ මේ මීදුම නැති වුණා නම් ඇත්තටම වටපිටාව ගොඩක් ලස්සනයි කියලා. ඒ වුණාට අපිට එන්න වුණ වෙලාවේ මීදුමයි වැස්සයි. දැන් අපි ඉන්නේ උඩම තැනනේ. දැන් මේ ඈතින් පේන්නේ සමන් දේවාලය. ඒ කියන්නේ ඒ සමන් දේවාලයේ හදලා තියෙන්නේ කෙලින්ම සිරිපාදේ පේන විදිහටලු. ඒ කියන්නේ මේ පායපු දවස් වලට කෙලින්ම සිරිපාදේ මුහුණලා තමයි ඒ සමන් දෙවියන්ගේ දේවාලේ හදලා තියෙන්නේ. කොහෙද අපිට ඉතින් ඒක බලන්න chance එකක් නෑ මේ අද හොඳටම මීදුමයි වැස්සයි හින්දා. මෙතනින් එහා ටික මන්දාරම් නුවර. මං හිතන්නේ අපේ වෙලාව තමයි වෙලාව මේ වෙලාවේ පේන්නේ මන්දාරම් නුවර. ඔන්න ඉස්සර තිබ්බ හරි මැද නෙමෙයි දැන් තියෙන්නේ මෙන්න මෙතන නෝ. දැන් හරියටම ලංකාවේ හරි මැද සිටියම් ගත කරනකොට බලන්නේ. හරියටම ග්‍රිඩ් එක සෙන්ටර් වෙන්නේ මෙතනින්ලු. එහෙනම් ඔන්න මේක තමයි ලංකාවේ සිටියම් ගත කරනකොට හරි මැද. මේ තියෙන්නේ ලංකාවට ආවෙනික වෙච්ච මධ්‍යම පළාතේ පුෂ්පය. තමයි මහරත් මල්. හොරුන් දැන් එහෙම ගියාමත් මේ මල දකින්න පුළුවන්. හැබැයි අපිට ගොඩක් ලැබෙන්නේ. ළඟින්ම දැක්කද මේ මල? හරිම ලස්සනයි. දැන් ඒ උඩ තැන් හැම එකටම ගිහිල්ලා අපි දැන් පල්ලෙහාට යන්න හදන්නේ. හරිම ලස්සනයි ඉතින්. ඒත් ඉතින් වැසයි මීදුමයි හින්දා ලස්සන ගොඩක්ම දැක ගන්න බැරි වුණා. ඒ කියන්නේ ඈත වටපිටාව නැත්තම් නෝරෙලියේ ග්‍රෙගරි වැවේ හැම එකක්ම මෙතෙන්ට පේනවා. ඒ වගේම අනිත් පැත්තේ මන්දාරම් නුවර ඒ හැමතැනම පේනවා. ඒත් අපිට දකින්න බැරි වුණා. ඒ වගේම අපිට chance එකක් හම්බුණා අධ්‍යාරක්ෂිත කලාපයට ටිකක් ගිහිල්ලා බලලා එන්න. ඉතින් ගොඩාක් දුරට නෙවෙයි. ඒනට ඒ පැත්තට ඇත්තටම යන්න තියෙන්නේ නැහැ. ඒ පැත්තට උසම ටවර් තහනම් කළා. අපි ටිකක් ඈත ඉඳලා ඒ ටිකක් බලලා ආවා. හැබැයි දැන් නම් මීදුම ඉන්න පෙන්නේ. ඔන්න මම ආවා ලංකාවේ උසම ටවර් පිටියක.
එහෙනම් ඔන්න අපි විදුරු තලාගල වීඩියෝ එකක් මම ඔන්න අරන් ආවා. විදුරු එක්ක දැන් ආයේ පල්ලෙහාට යන්න තමයි තියෙන්නේ. තනිය විතර. ඔයා මේ vlog එක බැලුවේ ආසාවෙන් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා like කරන්න අමතක කරන්නත් එපා. ඔන්නම තමයි ලංකාවේ ඉස්සම තැන බලන්න ගියේ. ඉතින් අලුත් වීඩියෝ එකකින්